Hello everyone. අපි ඉන්නේ ඌවෙල්ලස් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය ළඟ. අපි යන්න හදන්නේ SM කන්ද හොයාගෙන. දැන් වෙලාව 5:10යි. හවස 5:10යි. ටික රෑ වෙයි. රෑ වෙන ගමනක්. දැන් අපි යන්න කියලා තමයි හදන්නේ. අපි දැන් ඉන්නේ දෙකේ කණුවේ. ඌවෙල්ලස් විශ්වවිද්‍යාලය පහු කරලා පොඩ්ඩක් උඩට ආවහම අපිට හම්බ වෙනවා දෙකේ කණුව කියන තැන. දෙකේ කණුවෙන් උඩට පාරක් තියෙනවා. දෙකේ කණුව ළඟින් වමට පාරක් තියෙනවා. ඒක නෙමෙයි දෙකේ කණුවට චුට්ටක් කලින් උඩට පාරක් තියෙනවා. මෙතන හොයාගන්න ලේසි. මෙන්න මේ විදිහට බැම්මක් තියෙනවා. මේ බැම්මත් එක්ක මේ උඩට තියෙන පාර. අර උඩින් පේන්නේ SM කන්ද. මේ පාරේ තමයි දිගටම යන්න තියෙන්නේ SM කන්දට. ඉතන විදිහට පාර මේක තමයි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බංගලාව ළඟට. බංගලාව ළඟට එනකන් කිලෝමීටර් 2යි මීටර් 100ක් විතර තියෙනවා. පාර හොයාගන්න පුළුවන් එච්චර අමාරු නෑ. වමට දකුණට චුට්ටක් දාන්න තියෙනවා. වීඩියෝ එක හරියට බැලුවොත් පාර හොයාගන්න ලේසි. මෙන්න මේ පාරේ තමයි දැන් අපි යන්න හිතන් ඉන්නේ. අපේ කට්ටිය අහන්න ගියා තෙන්න. ඔන්න එනවා. යන්න පුළුවන් කියලා. ඕවිල් කලිසන් එහෙම හොදන්න වෙනවනේ. අලු නේද? දැන් ආවනේ ෆෝන් එක ගහගෙන දුනවා ඩඩාල් එකයි. ආයෙත් ගිනි කුරක් වැටුනොත් ගිනි ගන්න බැරි නෑ. අපි රත මේ හරියන්නේ නැත්තුවා. ගමන ආරම්භ කරනවා. කසල පොඩ්ඩක් කරනවා. කහනවා හැමත. කියලා යන්න බෑ. උඹලා විදිහේ දෙයක් නෑ. අලු. කලිසන් හොදන්නත් එපා දැන් ආලුතෙන්. එතකන් රෙඩි සිටින්. ඔක ගාඩ් එහෙම දාගමු තක. අත් ෆ්‍රී එකේ තියාගන්න ඕනේ කොහොමද? පාරේ විරිච්ච ස්වභාවයක් තමයි දකින්න තියෙන්නේ. මේ පාර තියනවානේ. කැලේ බං. හා? කැලේනේ. කැලේ තියෙන්නේ. කමන්නයි ඉතින් දැන් ආපු ගියා. හරි. follow me boy. යා. මම බලලා කවදාවත් පාර වරද්දන්නේ නැහැ. නෑ. දියන කර ගිහිල්ලා. බලන්නේ දියන කර ගිහිල්ලා තාගුත් නෑ. පළවෙනි දවස් ඉඳන් කරේ පාර වරද්දන එකම තමයි. මේ යන්න බැරිද දන්න? දැස්න පොඩි අරකට
අපිට මාර්ගයක් හම්බුණානේ. ඔන්න පාරකට වැටෙනවා. මෙතන තියෙනවා ලොකු ගහක්. අපි ඇවිල්ලා තින්නේ මෙහෙම වටෙන් එන්න තියෙන පාරෙන් එන්නේ නැතුව කෙලින් උඩට එන්න බෑ. ඉලුක් ඇවිල්ලා තින්නේ. කැලේ ඇවිල්ලා තින්නේ. පාරක් වගේ යමක් තියෙනවා යන්න. යා. කැලේට ගිනි තියලා තියෙන හින්දා මේ ටික හරි ආවේ. දැන් අපි මේ පේන්න තියෙන පාර දිගේ ඉස්සරහට යනවා. තේ ගස් හිටවලා තියෙනවා. කාලෙකින් කප්පාදු කරලත් නැහැ. මෙහෙම යනවා කියන්නේ. ඔව් තේවත්ත මෙදින් යන්නේ. දැනටම වෙලාව 6ට කාලයි. නියමයි. හොඳම වෙලාවක අපි ඇවිල්ලා තියෙන්නේ. හිඳිලා ගියපු ජල පහරක්. බඩලයින් දිගේ උඩට පංගොල්ලක් හම්බුණා අපිට. පංගොල්ල පහු කරගෙන මෙන්න මේවා පං කිව්වේ. පහු කරගෙන කැලේ මැදින් උඩටම යනවා අපේ සචින්ත සහෝදරයා. අපි සචින්තව ෆලෝ කරගෙන කානු දිගේ අඩිපාරවල් දිගේ යනවා. මොකද කියන්නේ? හරි. ටීම් වර්ක්. අන්න එහෙමයි. හයිකින් කරනකොට කොල්ලොන්ගේ ටීම් වර්ක් හැදෙන්නේ. මේක සොෆ්ට් ස්කිල් එකක්. විදිහට ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. ඔයාලගේ CV එකේ වුණා. ඔයාලා හයික් කරන අය නම් කැලෑවල ඇවිදින්න යන අය කැම්පින් කරන අය නම් ඔයගොල්ලන්ගේ ටීම් වර්ක් හොඳයි. ආයෙත් ඕපන් එකට ආවා. අනිලා තියෙන්නේ ඉලුග්ග හැමතැනම කකුල් වල අත්වල සියලුම ස්තැන් වල ඇනලා තියෙන්නේ. දාඩිය දාලා හිතන තරම් ආතල් නැහැ කඳු නගින එක. කැලෑවල රිංගන එක. අයලා යන්නේ. ආයෙ හැටියට බලන්න මේක මොකද්ද? මේ මෙතනට වරෙන් පොඩ්ඩක්. මේ ලේට් වෙනවා බස් ඇතිලා. හරි අපේ එක්සෙන් කන්දර ආවා. මෙතනින් ඉවරයිනේ. ෂේප් අවුලන්නේ. 6යි 5යි. අපි SM කන්ද උඩටම ඇවිල්ලා ඉන්නේ කියලා අපි හිතනවා. ඒක නෙමෙයි. හැබැයි මේක නෙමෙයිලු. ඒක නෙමෙයි ඇත්තම. කලිසන්නම් ඉවරයි ගන්න දෙයක් නැහැ. ඇඳුම් ටික ඉවරයි. ඇඳුම් ඉවරයි, කකුල් ඉවරයි, අත් ඉවරයි. ඔක්කොම ඉවරයි. විනාශයි. කැලේ ගිනි තියලා. කැලේ ගිනි තියලා තිබ්බ නැත්නම් අපිට එන්න බෑ. ඒක වෙනම කතාවක්. කැලේ ගිනි තියලා හින්දා ඉතින් මගේ හැමතරම දැලි ගෑවෙනවා. අඟුරු කළු පාටට අලු පාටට ගෑවිලා තියෙන්නේ. රිලවුන්ගේ මලපාර. ප්‍රොකුරීලා ජනගහනයක් ඉන්නවා වගේ මේ. ආපිටද? රිලා. මල් පිපිලා ලස්සනයි. යායට පිපිලා තියෙනවා. දැන් පැහැදිලි භූමියකට ඇවිල්ලා ඉන්නේ.
භූමිය දිගේ යනවා. ඒක හොයාගෙන යන්න බා. අර තියෙන්නේ බා. ඔන්න අපි උඩට ආවා. ඒ පාරේ තමයි අපි ආවේ බං. ඒ පාරේ තමයි අපි ආවේ. ආම් පන්සල. ඕකනේ මේ ආවා. බයල හිටි. යහල්ලකෝ තවත් රෑ වෙනවා. අර විදිහට තමයි ගන්න. මේ ඔබට දිස්සන්නේ බදුල්ල නගරය. එනවනම් බයික් අරගෙන තමයි. තරුපායලා වගේ නේද? ආයි ගියොත් හොයාගන්න බෑ බං උතන. අර පන්සල පොඩ්ඩක් රෑ වුණා. ඔය මොන පන්සලද කියලා දන්නවද මෙතන තෝ? අපෝ මැප් එකේ තියෙන. කෝච්චිය ගිහින් ආන් සද්ද දැන් නම් ළඟ එනවා ඈ. ටවුන් එක ලස්සන තියෙනවා. ඔන්න ඔය ලයිට් කේලියක් තේනේ ලොවෙත් උතන බලන්න. නෑ එතන. ෆොටෝවක් වගේ වෙන්නේ ඔය ගස් අස්සෙන්. නෑ එහෙ නෙමෙයි ඊට වඩා අරේ. ඔය සද්ද මේ අර ඈත චූටියට යන්නේ එක වෙන්න බයිද අර? ඒක නේද? අර යන්නේ බං. අර යන්නේ. අර යන්නේ බං. හරි. අර යන්නේ පණුවා වගේ. අර ඈත යන්නේ බං. අර පාරට එහායින්. ලසන්ත පාරට තව සෑහෙනද? ඔබ මේ රතු බල ලයිට් දැක්ක. ඒ අර ඔක අත තියාගෙන මේ මෙතනට අත තියාගන්න ඕන. ඔය අනිත් ගලින් අත තියාගන්න. තියාගෙන අන්න හරි. මට එහෙම මේ වෙලාවේ මේ වෙර ගන්න බෑ. මේකෙන් අල්ලන්න මේක. ඉතිරි බා. මලං ලස්සන කොල්ලෝ. දැන් නම් කැම්පස් එකට යන්න බැරි. අලි සෝදාගත් කලේ ළමයිද කැම්පස් යාවේ මට කොහමද? ෂෝක් බයිට් එක. මෙතනින් උඩරින් බිමට නැමිලා බහින්න. තමයි කියන්නේ ලෑස්ති වෙන්නේ නැතුව කලාවල එන්න එපා කියන්නේ. මේ හිටගෙන බහින්න එපා නංග අත් දෙක බිමට කියලා බහපන් ඈ. බෝගල පතලේ වැඩ කරපු උන් වගේ. අයියෝ. ඇඩ්වෙන්චර් මොකක් රියල් ඇඩ්වෙන්චර් මේක. යෝ ආවා. කො බලන් ඇඳුම්. කැම්පස් එකට යන් නේද මෙහෙම. අපේ කැම්පස් එකට ගිහලා රැට කාලයක්. මට හොඳම සම්මානය ගත්තේ. මේ වී මම් බලපා. පොඩ්ඩ ඉන්නකො මං එනකන්. ඈ? ආ බුත් අතේ දෙන්නේ. බ්‍රේක් ගහගෙන ආවේ. අලුත් සර්ට් එක තාම ගෙවලත් නැහැ. නෑමෝ. ඊයා නෑ. තව පැය භාගයයි තියෙන්නේ. යා බෑග් ටික ගන්න ඕන. සෙල්ෆියක් ගමු. මේ වීඩියෝ එක. බලා පේනවද දන්නේ. මම මැරිලාද කියලා වීඩියෝ එක ගිහින් බලමු. ඔය පොල්ලගේ. හරි. වයිට් වීඩියෝ තමයි. වීඩියෝ එකේ ෆොටෝ එකක් දාන්න ෆොටෝ. යාළුවනේ අපි පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. වලට සද්ද ඇහුණත් දන්නේ නැහැ. උඩ නගිනකොට කෝවිලක සද්දයක් ඇහුණා. අපිට දැන් එනකොට පොඩි සර්ප්‍රයිස් එකක් හම්බුණා. පොංගල්පත් දුන්නා අපිට ඇති වෙන්න බයික් 3ටම දුන්නා. දැන් ඉතින් කොටු ගහගෙන අරන් යනවා අපි බෝඩිම. අරන් ගිහිල්ලා කන්න තමයි තියෙන්නේ. බඩගින්නේ ආවේ පල්ලෙහාට. පොංගල්පත් කියන්නේ ඉතින් ආයේ සුපිරි තමයි. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් අපේ උනේ නැහැ. අනිවාර්යෙන් හම්බ